ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වනු ලබන ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇමරිකාවේ ජෝර්ජියා බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පන්නල සිව්වනක් අරණ නිර්මාතෘ දෙමටගොඩ පදානගර මහා විහාරවාසී උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ප්‍රවචන කීර්ති ශ්‍රී ප්‍රඥානන්ද පූජ්‍යපාද පනම්බෙල වජිරබුද්ධි නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ධර්මදේශනාවේ පින්බර දායකත්වය පනම්බෙල මී ඇල්ලේ දෙනිපිටියගේ වත්ත නිවසේ සිට පරලෝ සැපත් පරවාහැර කංකානම්ගේ ඇඩ්වින් පියාණන්ටත් ලියනගේ බේබිහාමී මුලටියන හාමිනේ ආදරණීය මෑණියන්ට සහ මී ඇල්ල බෝධිරාජාරාමාධිපතිව සිට අපවත් වී වදාළ දෙහිගස්පේ සූරත නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මෙන්ම පී.කේ. විමලසේන සහෝදරයාටත් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම වෙනුවෙන් මෙම ධර්මදේශනාවේ පින්බර දායකත්වයේ දරන්නේ පනිල්කන්ද සිසිර ස්ටෝස් අධිපති සිසිර ප්‍රේමලාල් මහතා සහ දීපා නිශාන්ති මහත්මිය දූ දරුවන් සහ මුණුබුරු මිනිපිරියන් විසින් සදහැවතුනි, ධර්ම ශ්‍රවණයට පෙර පංචශීලයේ සමාදන් වීම සඳහා අපි දැන් නමස්කාර පාඨය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී
සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං පරිත්තාසවන කාලෝ අයං බදන්තා පරිත්තාසවන කාලෝ අයං බදන්තා පරිත්ත ධම්මං සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පුණ්ඩරීකං යතාවංගු තෝයේන නූපලිම්පති නූපලිත්තෝමි ලෝකේන තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මනාති. සද්ධා සම්පන්න පින්වතුනි, මේ මාසය බෞද්ධ වූ අපිට ඊටමත් ඓතිහාසික ශ්‍රේෂ්ඨ ගණයේ මාසයක්. මක්නිසාද අපේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට ඊටමත් ශ්‍රේෂ්ඨතර ධර්මයක් පහදා දීපු ඒ උතුම් බුදුපියාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පිරිනුවම් පෑම කියන මෙම තෙමගුල සිද්ධ වෙච්ච මාසය වෙසක් මාසය. ලෝකයේ බෞද්ධයෝ විවිධාකාරයෙන් මේ මාසය විවිධ පින්කම් වල යෙදමින් කුසල් දහම් සිදු කරමින් අධ්‍යාත්මික ගුණ වගාව දියුණු කර ගැනීම සඳහා මහත්සේ අප වෙලා කැප වෙලා කටයුතු කරනවා. ඉතින් ඇත්ත වශයෙන්ම එවැනි වටිනා මාසයක, වෙසක් මාසයක මේ වගේ උතුම් බුදුපියාණන් වහන්සේගේ ගුණ කදම්බයෙන් බිඳක් අපිට විග්‍රහ කරගන්නට ලැබෙනවා කියන එක ඊටමත් ශ්‍රේෂ්ඨ පින්කමක් වශයෙන් අපි සලකන්නට ඕන. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ බිහි වුණ අතිශ්‍රේෂ්ඨ එවැගේම උත්තරීතර ශාස්ත්‍රූන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අපි දකින දේ සහ බුදුන් වහන්සේගේ ඒ උත්තුංග ගුණාංග අපිට වෙන කිසිදු ශාස්ත්‍රූ කෙනෙක්ගෙන් දකින්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපිට මේ වෙසක් කියන එක වැදගත් වෙන්නේ අපේ බෝසතාණන් වහන්සේගේ ඉපදීමම නෙවෙයි, පිරිනුවම් පෑමමත් නෙවෙයි. වටිනාම දේ වන්නේ අපේ බෝසතාණන් වහන්සේ එදා ඇසතු ගහ මුල මාගේ ශරීරය වියකී ගියත් ඒ උතුම් බුදු පදවිය ලබා නොගෙන මම මේ ආසනයේ නැගිටින්නේ නෑ කියන ඒ උතුම් අධිෂ්ඨානය ඇති කරගෙන ඒ බුදුහාමුදුරුවෝ එදා වැඩ ඉඳමින් ඒ උතුම් බුද්ධත්වය ලබා ගැනීම සඳහා ඒ වීරිය වැඩුවේ. එහෙම වීරිය වඩලා බුදුරජාණන් වහන්සේ ඒ උතුම් බුදු පදවියට පත් වුණා. අද අපි මේ මතක් කර ගාථා ධර්මය
සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ 4 වෙනි නිපාතේ. මේ පින්නතුන් අහලා තිබෙනවා ද්‍රෝණ කියන බ්‍රාහ්මණයෙක් පිළිබඳව. මේ ද්‍රෝණ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ පියසටහන් දැකලා පාපියුම දැකලා ඇතිවෙච්ච කුතුහලය මුල් කරගෙන බුදුන් වහන්සේ සමග ඇතිවුණ සංවාදයක් මුල් කරගෙනයි මෙම සූත්‍රය දේශනා කරලා තිබෙන්නේ. පුණ්ඩරීකං යතා වග්ගු තෝයේන නූපලිප්පති නූපලිත්තෝම්හි ලෝකේන තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මනාති. දැන් බලන්ට ජලයෙන් උඩට එන ලස්සන සිත්කලු සුදු නෙළුමක් තිබෙනවා. මේ ලස්සන සුදු නෙළුම ජලයේ තැවරෙන්නේ නැතුව ඊටාම ලස්සනට ඒ ජලයෙන් උඩට එනවා. අර ජලයේ හෝ මඩේ තැවරෙන්නේ නැතුව ඊටා ලස්සනට පිපිලා තියෙන මේ නෙළුම් මලක් අපි කල්පනාවට ගනිමු. ඒ නෙළුම් මල ජලයේ තැවරෙන්නේ නැහැ වාගේ ලෝතර බුදුරජාණන් වහන්සේ ඒ ලෝතුරු තත්ත්වයට පත් වෙලා සිටින නිසා මේ ලෝකයක් සමග ගැටෙන්නේ නැහැ. ලෝකයක් සමග තැවරෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සුවිශේෂයි. ඒ නිසා තමයි සඳහන් කරන්නේ බ්‍රාහ්මණය අන්න ඒ වගේ වුණ මම බුදුන් වෙමි කියලා තමයි සඳහන් කරේ. මේ ද්‍රෝණ බ්‍රාහ්මණයා සමග ඇතිවෙච්ච සංවාදය පිළිබඳව අපි මදන් විග්‍රහ කරලා විමසලා බලමු. බුදුරජාණන් වහන්සේ උක්කට්ටා නුවරත් සේතව්‍ය කියන නුවරත් අතර මේ දීර්ඝ මාර්ගයට වැඩියා. ද්‍රෝණ කියන මේ බ්‍රාහ්මණයන් මෙම උක්කට්ටා සහ සේතව්‍ය නුවර කියන මේ දීර්ඝ මාර්ගයට පිවිසියා. ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩපු මෙම දීර්ඝ මාර්ගයේ සුවිශේෂී ලක්ෂණ ටිකක් දැක්කා. කවුද? මේ ද්‍රෝණ කියන බ්‍රාහ්මණයා. ශ්‍රී පාදය තුල යටිපතුලේ තිබෙන දහසක් අර ඇති නිම් වලලු සහිත නැඹ සහිත සියලු අයුරින් පිරිපුන් චක්‍ර තිබෙන මෙම බුදුන් වහන්සේගේ පාපියුම මොහු දැක්කා. මේක නම් මහා අසිරිමත් අද්භූත දෙයක්. ඒකාන්තයෙන්ම මේ පාදයන් නම් මිනිස්යන්ගේ වෙන්න බෑ, මිනිසියෙකුගේ විය නොහැකිය. විය නොහැකි කියලා මොහු කල්පනා කරා. ඊට පස්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ ඒ මගින් ටිකක් බැහැරව එක්තරා රුක් සෙවණක පළගක් බැඳගෙන කය ඍජු කොටගෙන එළඹ සිටි සිහියෙන් යුක්තව වැඩ සිටියා. මෙන්න දැන් ද්‍රෝණ කියන මේ බ්‍රාහ්මණයා සොයාගෙන යනවා කවුද මේ සුවිශේෂී පුජ්‍යලයා. සුවිශේෂී මිනිසයා කවුද කියලා ද්‍රෝණ බ්‍රාහ්මණයා හොයාගෙන යනවා. ඔහුට කුතුහලයක් ඇති වුණා. මේක දැනගන්න ඕන, මේක අහගන්න ඕන, මේක සාකච්ඡා කරන්න ඕන. එහෙම හිතලා ද්‍රෝණ බ්‍රාහ්මණයා බුදුන් වහන්සේ සොයාගෙන ඉනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ මේ පහසටහන් අනුව එක්තරා රුක්ෂවැනක වැඩ සිටින භාග්‍යතුන් වහන්සේ මෙම ද්‍රෝණ බ්‍රාහ්මණයාගේ ඇහැ ගැටුණා. සිත් පහන් කරවන, ඒ වගේම ප්‍රසාදයම ඇති කරන, ශාන්ත වූ ඉදුරන් තිබෙන මේ ශාන්ත වූ උතුම් ඉන්ද්‍රිය දමනයෙන් හා සමගම ඉන්ද්‍රිය දමනයෙන් හා සංසිඳීමෙන් යුක්ත වූ මුළුමනින්ම දමනය වූ ශාන්ත වූ
උත්තම ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත මේ බුදුරජාණන් වහන්සේ දැකලා භාග්‍යවතුන් වහන්සේ වෙත ද්‍රෝණ බ්‍රාහ්මණය එනවා. පැමිණලා භාග්‍යවතුන් වහන්සේට මෙන්න මේ කාරණා ටික පවසනවා. මොනවද කාරණා? පළවෙනි කාරණය. බවත් ගෞතමයන් වහන්සේ කවුද? ඔබ දෙවියෙක්ද? බ්‍රාහ්මණය මම දෙවියෙක් නොවෙමි. කවුද? අපේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. බ්‍රාහ්මණය මම දෙවියෙක් නොවෙමි. බවත් ගෞතමයන් වහන්සේ එහෙම නැත්නම් ඔබ ගාන්ධර්වයෙක්ද? බ්‍රාහ්මණය මම ගාන්ධර්වෙකුත් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ එහෙම නැත්නම් ඔබ යක්ෂයෙක්ද? බ්‍රාහ්මණය මම යක්ෂයෙක් නෙවෙයි. බවත් ගෞතමයන් වහන්සේ නම් මිනිස්සෙක්ද? මම මිනිස්සෙකුත් නොවෙයි. දැන් බලන්න මේ අහපු කාරණා හතර. මුලින් ඇව්වා ඔබ බ්‍රාහ්මණයෙක්ද? බුදුරජාණන් වහන්සේගේ උත්තරය වුණේ මම බ්‍රාහ්මණයෙක් නැත්නම් බ්‍රාහ්මණයෙක් නෙවෙයි. ඊළඟට අහනවා ඔබ එහෙමනම් ගාන්ධර්වෙක්ද? නෑ මම ගාන්ධර්වෙක් නෙවෙයි. ඊළඟට අහනවා එහෙම නැත්නම් ඔබ යක්ෂයෙක්ද? නැහැ මම යක්ෂයෙකුත් නෙවෙයි. එහෙමනම් ඔබ මිනිස්සෙක්ද? මම මිනිස්සෙකුත් නෙවෙයි. දැන් මේ ප්‍රශ්න හතරක් ඇහුවා. ප්‍රශ්න හතරට බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු උනේ කුමක්ද? නෑ මම එහෙම කෙනෙක් නෙවෙයි. එහෙම පිරිසක් නෙවෙයි. බ්‍රාහ්මණයෙක්වත් ගාන්ධර්වෙක්වත් යක්ෂයෙක්වත් එහෙම නැත්නම් මිනිස්සෙක්වත් නෙවෙයි. ඉතින් දැන් බ්‍රාහ්මණයාට මහා කුතුහලයක් දැන්. මේ අහපු කිසිවෙක් නොවේ නම් ඔබ කවුද කියලා බුදුරජාණන් වහන්සේගෙන් බ්‍රාහ්මණය අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර කුමක්ද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර තමයි මම ආශ්‍රව ප්‍රහාණ කළ කෙනෙක්. මොනවද ආශ්‍රව කියලා කියන්නේ? මේ සිත් ඇතුලේ ඇතිවෙන විවිධාකාර ක්ලේශ ධර්ම. අපගේ ඇස කන නාසය දිවකය ශරීරය සමග රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ ආදී අජ්ජත්තික සහ බාහිර නැත්තං ඇස කන නාසය සමග ගැටෙන මේ බාහිර වූ ගෝචර ධර්ම නිසා විවිධාකාර සිතිවිලි සිත් සතුලේ ඇති වෙනවා. සිත් සතන් තුළ වර්ධනය වෙනවා. සමහරලාට මෙම ඇතිවෙන්න සිතිවිලි ධාරාවන් ප්‍රපංච වශයෙන්ුත් හඳුන්වන අවස්ථා තියෙනවා මදුපුණ්ඩික වගේ සූත්‍රවල. ඉතින් යමක් දැකීම තුලින් ඇති කරගන්න, ඒ ගැටීම තුලින් ඇති කරගන්න නැත්නම් ස්පර්ශය තුලින් ඇති කරගන්න ඒ සිතිවිලි ධාරාවන් තමන්ගේ සිත් ඇතුලේ කැළඹි තියෙනවා. ඉතින් මේවා ආශ්‍රව ධර්ම වශයෙන් මේවා පැහි තියෙනවා. ආසව කියලා කියන්නේ පැහෙනවා කියන එකනේ. ඉතින් සිත් ඇතුලේ පැසෙමින් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආසවක්ඛය ඥානය දියුණු කරපු නැත්නම් ආසවක්ඛය ඥානය ලබාගත් ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රුන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ තුල කිසිම ආශ්‍රවයන් නැහැ. සියලුම ආශ්‍රවයන් ප්‍රහීන කරලයි බුද්ධත්වයට පත් උනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආස්වක්ඛය ඥානය ලැබූ කෙනෙක් කියලා මේ පින්නතුන් අහලා තියෙනවා. දැන් මොන වගේ අදහසක්ද මෙතනින් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ? දැන් අර බ්‍රාහ්මණය අහුවනේ බවත් ගෞතමයන් වහන්සේ ඔබ දෙවියෙක්ද කියලා. බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ මම දෙවියෙක් නෙවෙයි කියලානේ. ඇයි ඒ? දෙවියන් තුල ආශ්‍රව තියෙනවා. දෙවියෝ ආශ්‍රව ප්‍රහීන කළ අය නොවේ. ඒ නිසා
මම ඒ ගොඩට වැටෙන්නේ නෑ. ඊළඟට අහනවනේ ගාන්ධර්වෙද්ද කියලා. ගාන්ධර්වයන් තුල ආශ්‍රව තියෙනවා. ඒ නිසා මම ඒ ගොඩට වැටෙන්නෙත් නෑ. ඊළඟට අහනවනේ යක්ෂයෙක්ද කියලා. යක්ෂයන් තුල ආශ්‍රව ධර්ම තියෙනවා. ඒ නිසා මම ඒ ගොඩට වැටෙන්නෙත් නෑ. ඊළඟට අහනවනේ මිනිස්සෙක්ද කියලා. මිනිස්යන් තුල ආශ්‍රව තියෙනවා. නිසා මම ඒ ගොඩට වැටෙන්නෙත් නෑ. මෙන්න මේ විදියට බුදුහාමුදුරුවෝ ද්‍රෝණ බ්‍රාහ්මණයාට මේ පැහැදිලි කිරීම සිද්ධ කරනවා. බලන්න පින්වතුනි මේ තුලින් අපි දකින්නේ කුමක්ද? මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය. ඒකයි මේ මාසය අපිට වැදගත් වෙන්නේ. බුදුහාමුදුරන්ගේ ශ්‍රේෂ්ඨත්වය ගැන කතා කිරීම. ඒ බුදුහාමුදුරන්ගේ උදාාරතර ගුණකදම්බයන් අපි කතා කරනවා කියලා කියන්නේ. අප සිත් තුළ තව තවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව දියුණු වෙනවා. ශ්‍රද්ධාව වැඩි දියුණු කරගන්නට අපිට පුළුවන්කම හැකියාව ලැබෙනවා. ඒ නිසා පින්වතුනි අපි බුදුරජාණන් වහන්සේට කරන ගෞරවය අපි දියුණු කරගන්න ඕන, වැඩි කරගන්න ඕන. කියන්නේ ශ්‍රද්ධාව කියන එක අපි තව තවත් දියුණු කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබෙන විශ්වාසය අපි තව තවත් දියුණු කරගන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණකදම්බය අපි හරියාකාරව හඳුනගත්තට පස්සේ අපිට ඔන්න හැකියාව ලැබෙනවා, නැත්තම් අපව යොමු කරනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ලෝතුරු දහම තව තවත් තේරුම් ගැනීමට උනන්දු කරන්නට. අපිට උනන්දු වෙන්න හිතෙනවා. තවත් අනේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි තවත් අහන්න ඕන, ඉගෙන ගන්න ඕන. අද සමාජයේ බොහෝ අය ධර්මය වැරදි විදියට ග්‍රහණය කරගෙන තිබෙනවා. දැන් මේ පින්නතුන් අහලා ඇතිනේ. ධර්මය කියන එක හරි තැනින් ඉගෙන ගන්න ඕන, හරි විදියට ඉගෙන ගන්න ඕන කියන එක. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනේ අලගද්දූප සූත්‍රයේදී සර්පෙක් අල්ලන්න ඕන විදිය. දැන් සර්පෙක්ගේ වලගෙන් අල්ලගත්තොත් කුමක්ද වෙන්නේ? ඒ සර්පයා අපිට දෂ්ට කරනවා. අප ලෙඩ වෙනවා, නැත්තම් මරණයටපත් වෙනවා. සර්පයාගේ අල්ලන්න ඕන බෙල්ල ගාවින්. ඒ වගේ ධර්මයත් අපි ඒ විදියට හරි තැනින් අල්ලගන්න ඕන. හරි තැනින් ධර්මය අල්ලගත්තට පස්සේ අපිට පුළුවන්කම ලැබෙනවා ඒ ධර්මයේ තුල හොඳින් හැසිරෙන්න, ධර්මය හොඳින් ඉගෙන ගන්නට, ධර්මයේ තුල හැසිරෙන්න, ධර්මයෙන් අපිට ආරක්ෂාව එතකොට ලැබෙනවා. ඒකනේ දේශනාවේ සඳහන් වෙන්නේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා. ඒ කියන්නේ ධර්මයේ හැසිරෙනකොට ඒ ධර්මයේ තුලින් අපි ආරක්ෂා වෙනවා. ඒ කොහොමද? ඒ කියන්නේ අපි ලෝතර බුදුරජාණන් වහන්සේගේ ඒ ශේෂ ධර්මය අපි පිළිපදිනවා. මුලින්ම අපි කරුණා මෛත්‍රිය දිනු කරගන්නවා. කේලම් කියන්නේ නැහැ, මුසාබස් කියන්නේ නැහැ, පරුසබස් කියන්නේ නැහැ, අනුන්ගේ දිවිතොර කරන්නේ නැහැ. අනුන්ට කරුණා මෛත්‍රිය දක්වනකොට ඒ අය අපිට කරුණා මෛත්‍රිය දක්වනවා. ඒ කියන්නේ කුමක්ද? අපි හොර හතුරු නැත්තම් වෛරක්කාරෝ අපි හදාගන්නේ නැහැ. අපි හැම කෙනා සමගම බොහොම සතුටින් ඉන්නවා. කවුරු අධ්‍යා ඉරිසියාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් බලන්නේ නැතුව හැම කෙනා අධ්‍යාම ඊටම කරුණාවෙන්, මෛත්‍රියෙන් අපි බලනවා. එතකොට ඒ අයගේ කරුණා මෛත්‍රිය අපිට ඉබේම ලැබෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක් අපිට විරුද්ධකාරයෙක් බවට පත් වෙන්නේ අපි විරුද්ධකම් කරනකොට. එනිසා අපි පුළුවන් තරම් විරුද්ධකම් නොකොට අපිට පුළුවන්කම ලැබෙනවා අනිත් අයට කරුණාව මෛත්‍රිය දක්වලා ඒ අය සමග බොහොම සහජීවනයෙන් ජීවත් වෙන්න. අපි හතුරු ඇති කරගන්නවා කියලා කියන්නේ කුමක්ද? අපේ ජීවිත හැමදාම අවදානමේ. දැන් බලන්නකෝ ඔය පාතාලේ කියන එක අද සමාජේ කතා වෙනවා. ඇයි මේ පාතාලේ ඔය විදියට වෙන්නේ? ඒ අය කරන තරමක් කරන්නේ දුරාචාර වැඩ.
එය කරනතරමක් කරන්නේ මේ ලෝකයේ අසම්මත වූ ව්‍යාපාර, ඒ කියන්නේ කුඩු ව්‍යාපාරවල යෙදෙනවා. ඒ වගේම විවිධාකාර අව්‍යාවුද ව්‍යාපාරවල යෙදෙනවා. ඒ වගේම හොරමැරකම් වල යෙදෙනවා. මේවා තුලින් හතුරු හදා ගන්නවා. එකිනෙකාට එරෙහි වෙනවා. එකිනෙකාට එරෙහි වෙලා ඒ අය වෙඩි තියා ගන්නවා, මරනවා, පවුල් පිටින් මරනවා. ඇයි එහෙම වෙන්නේ? ඒ අය මේ ධර්මයේ තුල නෙමෙයි ජීවත් වෙන්නේ. ධර්මයෙන් පිට ජීවත් වෙනකොට ඒ අයගේ ජීවිත හැමතිස්සෙම අනාරක්ෂිතයි. ඒ අයට මේ සමාජයේ ආරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ අය හැමතිස්සෙම ජීවත් වෙන්නේ බියෙන්. ඔහුට හිරගෙවල් පේනවා. ඔහුගේ අමුදරුවන් ඊටම අනාරක්ෂිත තත්වයට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි, මේ වගේ උතුම් මාසෙක අපි අදිෂ්ඨාන කර ගන්න ඕන. අද පටන් අපි මේ ජීවිතයට වැදගත්කමක් දීලා අපි හොඳින් ජීවත් වෙනවා කියලා අදිෂ්ඨාන කර ගන්න ඕන. මං කාටවත් බොරු කියන්නේ නැහැ. මං කවුරුවත් වංචා කරන්නේ නැහැ. මම මේ ලෝකේ අසම්මත වූ ව්‍යාපාරවල යෙදෙන්නේ නැහැ. කුඩු ව්‍යාපාරවල යෙදෙන්නේ නැහැ. අව්‍යාවුද ව්‍යාපාරවල යෙදෙන්නේ නැහැ. මම පුළුවන් තරම් මේ සමාජය තුල යහතින් ජීවත් වෙන්නට, එහෙම නැත්නම් ධාර්මිෂ්ඨව ජීවත් වෙන්නට මම අදිෂ්ඨාන කර ගන්නවා කියලා ලොකු අදිෂ්ඨානයක් ඇති කර ගන්න පුළුවන් මේ මාසේ, මේ වෙසක් මාසේ. බලන්නකො බුදුහාමුදුරුවෝ මේ තරම් උත්තුංග දේශනාවක් අපිට දේශනා කරලා තිබෙද්දී අපේ ඇස් නැතුව වාගේ, කන් නැතුව වාගේ අපි ජීවත් වෙනවා. අපි ඒව ග්‍රහණය කරගන්නේ නැහැ. ඒවා තුල අපි ජීවත් වෙන්නේ නැහැ. එතකොට ධර්මයෙන් අපි ආරක්ෂා වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයේ තුලින් ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ කුමක්ද? අපිට කවුරුවත් විරුද්ධකාරයෝ නැහැ. හොරහතුරු නැහැ. අපි සමාජය තුල ඊටාම යහතින් ජීවත් වෙනවා. කා සමගත් බොහොම සමගියෙන්, බොහොම සතුටෙන් ජීවත් වෙනවා. අන්න ඒක තමයි අවශ්‍ය වන්නේ. නිසා කල්පනා කර ගන්න ඕන අද විශේෂයෙන්ම මේ අපේ බුදුරජාණන් වහන්සේ තුල තියෙන මේ සුවිශේෂී ගුණාංග. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේත් එක්ක ගැටෙන්නේ නැහනේ. මේ සමාජයත් එක්ක ගැටෙන්නේ නැහැ. අර මුලින් ගාථාවේ සඳහන් කරෙත් ඒකනේ. ඒ කියන්නේ මඩ වගුරේ හැදෙන නෙළුම, ඒ නෙළුම් මල පිපෙන්නේ වතුරෙන් උඩ. ජලයේ ගැටෙන්නේ නැහැ, තවරෙන්නේ නැහැ, මඩ ගෑවෙන්නේ නැහැ. ඊටම ලස්සනට නෙළුම පිපිලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ සමාජය තුලින් හැදිච්ච කෙනෙක්. නමුත් සමාජයත් එක්ක ගැටෙන්නේ නැහැ. මේ සමාජයත් එක්ක ඇලෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ එයින් ඔබට ගිය ඊටාම ශ්‍රේෂ්ඨ බුදුන් වහන්සේ කෙනෙක්, ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක්. අපි අන්නේ එක හරියට අවබෝධ කරගෙන අපි බුදුහාමුදුරුවෝ කෙරෙහි තව තවත් ශ්‍රද්ධාව ඇති කර ගන්න ඕන. ශ්‍රද්ධාව නැත්තන තමයි ඔය සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ. අපි මතක් කර විදියට. ඒ නිසා පින්නොත්නි, අපි පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේට අපි ලං වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේට ලං වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබෙන මේ නවාරාදී බුදුගුණ කෙරෙහි හොඳ අවබෝධයක් ඇති කරගෙන, ඒ නවාරාදී බුදුගුණ අපි නැවත නැවත සිහිපත් කරමින් අපේ ශිෂ්‍යතන් තුල ඒ බුදුගුණ වර්ධනය කර ගන්න ඕන. බුද්ධානුස්සතිය වඩන්න ඕන. බුද්ධානුස්සතිය කියලා කියන්නේ භාවනාවක්. ඒ බුද්ධානුස්සතිය අපි වඩන්න ඕන. බුද්ධානුස්සතිය අපි වඩනකොට අපේ සිත දූෂ්‍ය වෙන්නේ නැහැ. අපේ සිත කලබල වෙන්නේ නැහැ. අපේ සිත සෙලවෙන්නේ නැහැ. අපේ සිත බොහොම සංයමයෙන් යුක්තව දේවල් මනමින් දැකලා අවබෝධ කරගෙන සමාජ තලය තුල ඊටාම හොඳින් ජීවත් වෙන්න අපි උත්සාහ කරනවා. ඉතින් මේ සියල්ලම නැති වෙලා තියෙන්නේ මක් නිසාද? මේ බුදුන් වහන්සේගේ ගුණ නොදන්න නිසා. මේ අපි කතා කරපු මේ හතර වර්ගයේම ආශ්‍රව වලින් පිරිච්ච අය.
දෙවියන් වේවා, ගාන්ධර්වයන් වේවා, යක්ෂයන් වේවා, මනුෂ්‍යයන් වේවා. ඒ තුළ විවිධාකාර ආශ්‍රව ධර්ම තියෙනවා. ඉතින් මේ ආශ්‍රව ධර්ම නැති කරපු ශාස්ත්‍රුන් වහන්සේනේ බුදුහාමුදුරුවෝ. ඉතින් අපි බුදුහාමුදුරුවන්ට තව තවත් ගරු කරන්න ඕන. තව තවත් ලං වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේට අපේ ඒ ගෞරවය හරියාකාරව දෙන්න ඕන, ලබා දෙන්න ඕන. එතකොට තමයි අපිට මේ ධර්මයට ලං වෙලා ධර්මයේ තුලින් අපව ආරක්ෂා කරන්නේ. ඉතින් බුදුන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රූන් වහන්සේ නමක් වෙන කොහෙන්ද අපි දකින්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තරම් ශ්‍රේෂ්ඨ ධර්මයක් අපිට කොහෙන්වත් ඉගෙන ගන්න විදියක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ටයි. නුවණක් තියෙන්න ඕන මේ ධර්මයේ දකින්න. හැබැයි ඒත් දෙක්කම බුදුහාඳුරු පැහැදිලි කරනවා මෙම ධර්මයේ හැසිරීම කියලා කියන්නේ ගඟේ උඩට පිහිනීමක් හා සමානයි. ගඟේ උඩට පිහිනීමක් හා සමානයි. මක්නිසාද? ඒ කියන්නේ අපේ සිතට නිරන්තරයෙන්ම ඇතිවෙන සිතිවිලි අපි හරියාකාරව තෝරාගෙන යහපත් සිතිවිල්ල යහපත් විදියට හඳුනාගෙන ජීවත් වෙනකොට ඒක ටිකක් අමාරු කාර්යයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නරක නපුරු වැඩකට යොමු වෙන්න තියෙන ආසාව සහ පහසුකම වැඩි. ඒකට තියෙන අවශ්‍යතාව වැඩි. ඒ නිසා අපි නිරන්තරයෙන්ම නරක නපුරු ක්‍රියාවක් සිද්ධ කිරීමට සිතවිල්ලක් පහළ වූ විගස අපේ සිතට අවශ්‍ය වෙනවා සතිය කියන එක. සතිය නැති වූ තැන තමයි අපි මේ සියලුම අනීතික වැඩවල යෙදෙන්නේ. ඒ සතිය නැති තැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතිපට්ඨාන සූත්‍රය තුළ ඊටම පැහැදිලිව දේශනා කරනවා සතිපට්ඨානයේ සූත්‍රය තුළ ඒකායනෝ යම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සනං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය. මේක තමයි මග. කුමටද? අපගේ සිත් සතන් තුළ ඇති වෙන අපේ සිත් සතන් තුළ ඇති වෙන ශෝක පරිදේව මේ ආදී දේවල් යටපත් කරන්නට නැති කරන්නට ඒ වගේම ප්‍රඥාව දියුණු කරගන්නට නිර්වාණය සාක්ෂාත් කරගන්නට කුමද්ද බුදුහාමුදුරු පැහැදිලි කරේ? එහෙමනම් සතින් උපට්ඨපෙත්තා සිහිය පිහිටුවා ගන්න ඕන. සිහිය හොඳින් පිහිටුවා ගත්තට පස්සේ අර බාහිරින් ගලාගෙන එන විවිධාකාර නරක නපුරු සිතිවිලි අපිට තෝරලා බේරලා අවශ්‍ය දේ බාර ගන්නවා, අනවශ්‍ය දේ පිටමං කරනවා. අන්න ඒකයි ඔය සතිය තුලින් සිද්ධ කරන්නේ. හරියට දොරටුපාලයෙක් වගේ. දොරටුපාලයා දන්නවා කවුද ඇතුළට එන්නේ යන්නේ. දොරටුපාලයෙක් තියාගත්තාම දොරටුපාලයා ඒ අවශ්‍ය කෙනා අයින් ගන්නවා, අනවශ්‍ය කෙනා අයින් කරනවා. ආන්න ඒ වගේ තමයි සතිය කියන එක. ඉතින් මේ සතිය කියන එක අද ලෝකේ ඇමරිකාවේ, යුරෝපේ, දියුණු රටවල ඊටාම ඉහළින් ප්‍රගුණ කරන ධර්මතාවය. හැබැයි අපි දකින්නේ නැහැ අපේ ලංකාවේ අය මේක ප්‍රගුණ කරනවා කියලා. බලන්නකො පොඩ්ඩක් නැත්තම් කලබල වෙනවා. ගහ ගන්නවා. මේ ඊයේ පෙරේදා මාව හම්බෙන්න ආපු එක්තරා මහත්මයෙකුට කෝච්චියේදී කම්බුලට ගහලා තුන 3-4 වාරයක්. මොකද්ද හේතුව? කකුල පෑගුණා කියලා. ඉවසීමක් නැහැ. සුළු දෙයක් ඇති ඒ අයගේ කෝපය අවිස්සෙනවා. ඒ කියන්නේ කුමක්ද? අර සතිය නැතිකම සහ හරියාකාරව තමන්ගේ ශික්ෂණය දියුණු කරගෙන නැති නිසා. නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දෙමව්පියන්ට තියෙන ඊටාම වටිනා වැදගත්කමක් තියෙන දෙයක් තමයි දරුවන්ව මුලින්ම ශික්ෂණයෙන්
යුක්ත කරන්න ඕන. ශික්ෂණය කියන එක වැඩි දියුණු කරන්න ඕන. ඊට පස්සේ තමයි ශිල්ප ශාස්ත්‍ර උගන්වන්න කියන්නේ. ශික්ෂණය කියන එක අවශ්‍යයි. මුලින්ම ශික්ෂණය අපි උගන්වන්න ඕන. ඒ ශික්ෂණය ඉගැන්වීම තුලින් අපිට යහපත් සමාජයක් දකින්න පුළුවන්. කලබල වෙන්නේ නැති, ආවේගශීලී නොවන, ඒ වගේම ගහ බැන ගන්නෙ නැති, ඊටාම ලස්සන සමාජයක් දකින්න පුළුවන් වෙන්නේ ශික්ෂණය කියන එක ඇති වුනහම. මේ ශික්ෂණය ඇතිකරන්න තමයි දහම් පාසල් තියෙන්නේ. ඉතින් දහම් පාසල් වල ඉගෙන ගන්න දුවා දරුවන් නිරන්තරයෙන්ම දහම් පාසලෙන් ඉගෙනගත්ත දේ තමන්ගේ ජීවිතය තුලින් පෙන්වන්න ඕන. දහම් පාසලේ ඉගෙනගෙන ධර්මාචාර තත්ත්වයට පත් වුණත් ඔහු තුල ක්‍රෝධය වෛරය නම් තිබෙන්නේ. ඊර්ෂ්‍යාව මදමානය නම් තිබෙන්නේ. ඔහු ඉගෙනගත්ත දේ ප්‍රායෝගිකව භාවිතා වෙන්නේ නැහැ. ඒ නිසා ඉගෙනගත්ත දේ අපි ප්‍රායෝගිකව භාවිතාව තුලින් මේ සමාජයට යහපතක් පෙන්වන්න ඕන, යහපතක් වෙන්න ඕන, යහපතක් කරන්න ඕන. එහෙම නැත්තම් හරියට ගඟට ඉනි කැපුවා හා සමානයි. අපි ඉගෙනගත්ත දේ අපි සමාජයට දෙන්න ඕන, පෙන්වන්න ඕන ආදර්ශයෙන්, ආభాෂයෙන්, මේ ආදී වශයෙන් විවිධ මාධ්‍ය තුලින් අපි ඒක සමාජයට දෙන්න ඕන. ඒ නිසා එහෙම නොකිරීම තුලින් තමයි මේ සමාජය තුල විවිධාකාර ප්‍රශ්න ගැටලු අපි දකින්නේ. බොහොම ආවේගශීලී බලන්නකො වාහනයක් එලවන්න ගියාමත් මොනතරම්නම් කලබලකාරීද. පොඩ්ඩක් ඇති ගහ බැන ගන්නවා. ඉතින් මේවා අපි හදා ගන්න ඕන. එපමණක් නෙවෙයි අපි මේ සමාජයේ ලස්සන කර ගන්න ඕන. මේ පරිසරය ලස්සන කර ගන්න ඕන. මේ සියල්ලම බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල අපි දකිනවා. සාමාන්‍යයෙන් අපි කරුණා මෛත්‍රිය ප්‍රගුණ කරන පිරිසක් වශයෙන් අපි නිතරම හිතන්න ඕන දෙයක් නේ. කෙසේ ගෙඩියක් කාලා ඒ කෙසෙහිර ලෙල්ල නිකම් පාරට වීසි කරොත් මොකද්ද වෙන්නේ? කවුරු හරි ඒ තුලින් යනකොට, ඒ උඩින් යනකොට ලිස්සල වැටෙන්න පුළුවන්. කෙනෙක්ගේ අතපය කැඩෙන්න පුළුවන්. ඉතින් ඒක මහා විනාශයක්, අපරාධයක්. එපමණක් නෙවෙයි. විවිධ කෘමීන් බෝ වෙනවා. ඒ වගේම පරිසරය ගඳ ගන්නවා. පරිසරය දූෂ්‍ය වෙනවා. මේ ආදී දේවල් නිසා ඊටමත් අවඩ දේවල්, අනවශ්‍ය දේවල් සමාජයට මුහු වෙනවා. අපි ඒවයින් පවා වැළකින්න ඕන. වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. ඇත්ත කියන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම පොඩි පොඩි දේවල් වලට අඬදබර ඇති කරගන්න නැතුව බොහොම ඉවසීමෙන් මේ සමාජය තුල ජීවත් වෙන්න ඕන. එහෙම ජීවත් වීම තුලින් තමයි මේ සමාජය අපිට ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් පින්වතුනි අපිට ලස්සන සමාජයක් දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ලස්සන රටක් දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුලින් මේ අවශ්‍ය කරන සියලුම උපදෙස් අපිට ලැබිලා තියෙනවා. මේ උපදෙස් අපි හරියාකාරව ග්‍රහණය කරගන්න ඕන. ග්‍රහණය කර ගැනීම තුලින් අපිට පුළුවන්කම ලැබෙනවා ඊටමත් හොඳ ජීවිත ප්‍රගුණ කරගන්නට. අපි ඒක පටන් ගන්න ඕන ගෙදරින්, ගෘහ මූලිකයකින්. ඊට පස්සේ ඒක යනවා දරුවන්ට. හොඳ දරු පිරිසක් හදා ගැනීමේ වගකීම තියෙන්නේ දෙමව්පියන්ට. දෙමව්පියෝ නිරන්තරයෙන්ම ඒ දරුවන්ට අවශ්‍ය කරන ඒ මූලික ශික්ෂණය උගන්වන්නට ඕන. මූලික ශික්ෂණය උගන්වනවා කියලා කියන්නේ ඒ දරු පිරිස මේ සමාජයට මුසු වෙනකොට ඒ දරු පිරිසගෙන් සමාජයට ඊටාම වැඩදායි දේවල් සිද්ධ වෙනවා. සමාජයට ආදර්ශයක් වෙනවා. සමාජයට යහපතක් වෙනවා. සමාජයේ හොරහතුරු නැති වෙනවා. ඒ පරිසරය ලස්සන වෙනවා. ඉතින් අන්නේ ගුණධර්ම ටික අපි ප්‍රගුණ කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවනේ අපි හොඳයි ආශ්‍රය කරන්න ඕන කියලා. අසේවනාච බාලාන පණ්ඩිතානං සේවනා කියලා. මෙයත් වහලා තියෙනවනේ. නිතරම අපි සජ්ජායනය කරනවනේ. ඉතින් ඔක සජ්ජායනාවට විතරක් සීමා කරන්නේ නැතුව අපි ඒ තුලින් ඉගැන්වෙන ඒ ධර්මතාවය අපේ ජීවිතයට ප්‍රායෝගිකව භාවිතාවට යොදවන්නට ඕන. එහෙම නැත්නම් අපි ඒක හරියට නිකන් සජ්ජායනයක්
පමණක් බවට පත් කරලා අපි ඒ තුලින් කියවෙන අදහස අනුව අපි ජීවත් වෙන්නේ නැහැ. ඒක වැරදි වැඩක්. නිසා අපි බාලයන්ගෙන් වෙන් වෙන්න ඕන. බාලයන් ආශ්‍රය නොකර ඉන්න ඕන. හැබැයි හොඳ යහපත් මිනිස්සු කල්යාණ මිත්‍රෝ තෝරගන්න ඕන. කල්යාණ මිත්‍රයන් අපි ආශ්‍රය කරන්න ඕන. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරනකොට අපිට ලැබෙන ප්‍රතිඵල ඊටාම ඉහළයි. අපිට ඒ ඇත්තන්ගෙන් හොඳ උපදෙස් ලැබෙනවා. අවවාද ලැබෙනවා. ඒ වගේම අපි වැරදි වැඩ කරන්න ගියොත් ඒක අපිට පෙන්වා දෙනවා. මේ ආදී වශයෙන් විශාල වශයෙන් අපිට යහපතක් ගෙන දෙන දේවල් කල්යාණ මිත්‍රයන්ගෙන් ලැබෙනවා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා කල්යාණ මිත්‍රතාවය කියන එක ඊටාම ශ්‍රේෂ්ඨ ගුණාංගයක්. අපි කල්යාණ මිත්‍රයන් අපි හඳුනා ගන්න ඕන, ආශ්‍රය කරන්න ඕන. කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය තුලින් අපි බොහෝ දේවල් අපි ග්‍රහණය කර ගන්න ඕන. ඒක ඊටමත් වැදගත් දෙයක්. නිසා කල්පනා කරගන්න පින්නතුනි මේ විදියට අපි අද මේ ධර්මතාවයන් ටික අපි දිනු කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය අපි හඳුනාගෙන බුදුරජාණන් වහන්සේ ආශ්‍රව සියල්ලම නැති කර, ඒ කියන්නේ ආසවක්ඛය ඥානය කියනක ඇති කරගත්ත උතුම් බුදු පියාණන් වහන්සේ පිළිබඳව අපි තව තවත් අපේ ශ්‍රද්ධාව අපි දිනු කර ගන්න ඕන, වැඩි කර ගන්න ඕන. එහෙම වැඩි කරගෙන අපිට ඊටාම ලස්සන ජීවිතයක් ඇති කරගන්න ලබා ගන්නට නැත්තම් ලස්සනට ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඉතින් බ්‍රාහ්මණය හරියට මහනෙල් මලක්, ඒ කියන්නේ ලස්සන සුදු නෙළුමක් ජලයේ හටගෙන ජලයේ වැඩිලා මේක ජලයෙන් උඩට ඇවිල්ලා නමුත් ජලයේ තැවරෙන්නේ නැතුව ඉන්නවා වගේ මමත් බ්‍රාහ්මණය අන්න එවැනි කෙනෙක් කියලා මෙම ද්‍රෝණ බ්‍රාහ්මණයට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දෙනවා. ඉතින් පැහැදිලි කරලා දීලා ඒ බුද්ධ කියන වචනය මොන වගේ දෙයක්ද නැත්තම් ඒ බුද්ධ කියන ඒ වචනය තුල ගැබ් වෙලා තියෙන ශේෂත්වය කුමක්ද කියන එක ඊටාම මනවින් බුදුහාමුදුරුවෝ ද්‍රෝණ බ්‍රාහ්මණයට පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේ පැහැදිලි කරලා දීම තුලින් අපිට ඊටා වටිනා විග්‍රහයක්, දේශනාවක් මෙම සූත්‍රය තුලින් නැත්තම් ද්‍රෝණ සූත්‍රය තුලින් අපිට ඉගෙන ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ තුලින් අපේ තව තවත් දර්පඥානය දියුණු පමුණු වේවා. ලෝකවාසී සකල සත්වයාටම මේ උතුම් වෙසක් මාසය තුලින් අපි අත්පත් කරගන්න, එක්රස් කරගන්න කුසල ධර්මයන්ගේ බලමහිමෙන් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. තව තවත් මේ ධර්මයේ තුල ජීවත් වන්නට ඔයත්තන්ට ශක්තිය, ධෛර්යය නොඅඩුව ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. සෑම සිල් දිනාටම සම්මා සම්බුදු සරණයි. ඔබ සවන් දුන් එම ධර්මදේශනාවේ පින්බර දායකත්වයේ දරුවා පනිල්කන්ද සිසිර ස්ටෝස් අධිපති සිසිර ප්‍රේමලාල් මහතා සහ දීපා නිශාන්ති මහත්මිය, දූ දරුවන් සහ මුණුපුරු මිනිපිරියන් විසින් එම ධර්මදේශනාව පවත්වනු ලැබූ ඇමරිකාවේ ජෝර්ජියා බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පන්නල සිව්වනක් අරණ නිර්මාතෘ දෙමටගොඩ පදානගර මහා විහාරවාසී
උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ප්‍රවචන කීර්ති ශ්‍රී ප්‍රඥානන්ද පූජ්‍යපාද පනම්බෙල වජිරබුද්ධි නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තව තවත් මෙවැනිම වූ ආගමික ශාසනික සේවාවන් කරගෙන යාමට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ ලැබේවායි ඔබ අප සියලු දෙනා එක්ව මෙත් සිතින් ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඔබ හැමතෙම තෙරුවන් සරණයි.